WhatsApp එකේ ප්‍රශ්නේ දාලා තියෙනවා HLJKMN යනු එකම පන්තියක දරුවන් 7 දෙනෙකි. HL නෙමෙයි එක HI කියලා හදා ගන්න ඕනේ. HIJKLMN යනු එකම පන්තියක දරුවන් 7 දෙනෙකි. ඔවුන් ගණිත විෂයට ලකුණු ලබාගත් ආකාරය පහත පරිදි වෙයි. N ගේ ලකුණ M ගේ ලකුණ මෙන් දෙගුණයකි. ඔන්න අපි ඒක හදාගෙන යනවා. මට විනාඩියක් දෙන්න ඕම ඉන්න. එතකොට n වගේ දෙගුණය m වගේ දෙගුණයක් n ගන්නවා නම් අපිට ලේසි අඩුම ලකුණු ගන්න කෙනාව x හැටියට ගන්න එක. දැන් n සහ m ගත්තාම වස්සලා අඩුම ලකුණු ගන්න කෙනා කවුද? n වගේ දෙගුණයක් නම් m වගේ දෙගුණයක් නම් n ලකුණු ගන්නේ අඩුවෙන් ලකුණු ගන්නේ කවුද? ශිෆාන උත්තර දෙන්න. M නිසා. ඔව්. m තමයි අඩුවෙන් ලකුණු ගන්නේ. එතකොට අපි m ගන්නවා x වශයෙන්. m සමානයි x කියලා ලකුණු කරනවා. ඒක තේරුණාද වස්සලා? ඔව්. හරි. m සමානයි x කියලා ලකුණු කරා. m සමානයි x නම් මෙච්චර දිගට ගණන් ලියන්න ඕනේ නැහැ. කෙටියෙන් ලියන්න. ඔයගොල්ලන්ට කටු වැඩ කරන්න රෆ් ටේප් එකක් දෙයි. දුන්න නැත්නම් ඉල්ල ගන්න ඒක ඔයගොල්ලෝ අහන්න ගිය ගමන් අහන්න අපිට රෆ් පේපර්ස් දෙනව නේද කියලා. අනිවාර්යෙන් දෙන්න ඕනේ. ඒ වගේම එහෙම දුන්න නැත්නම් තමන්ගේ පේපර් එකේ හරි කාලය කළමනාකරණය කරගෙන ඉඩ කළමනාකරණය කරගෙන හදා ගන්න. m සමානයි x නම් n සමානයි 2x. ඒක එන විදිහ තේරුණාද වස්සලා? තේරුණා. හරි. මොකද n කියන්නේ m වගේ දෙගුණයක්. ඊළඟට කියලා තියෙනවා k ගේ ලකුණ සෑම දෙනා අතරින්ම අඩුම ලකුණ වෙයි. ඒක අපිට හදන්න දෙයක් නෑ. ඒක අපි වෙනවා ලියා ගන්නවා පැත්තකින්. k අඩුම h j දෙදෙනාගේ ලකුණු සමානය මේ තියෙන්නේ. h සමානයි j. h සමානයි j. i ගේ ලකුණ m සහ n ගේ ලකුණු වල එකතු වලට සමානය මේ තියෙන්නේ. i සමානයි m ධන n. මෙම ලියා ගන්නවා. l ගේ ලකුණ i j n යන තිදෙනාගේ ලකුණු වලට සමානය. මේ ඉන්නේ l. i එකතු කිරීම j එකතු කිරීම n සමානයි l. h ගේ ලකුණ i සහ n දෙදෙනාගේ ලකුණු වල එකතුවට සමානය. මේ ඉන්නේ h. i සහ n ගේ ලකුණු වල එකතුවට සමානයිලු. ඊළඟ අපි i එළියට ගන්නවා. වැඩිම ලකුණු ලැබූ දරුවා කවුද? වැඩිම ලකුණු ලැබූ දරුවා කවුද? දැන් i කියන්නේ m ධන n. i m කියන්නේ අපි කියවනේ x කියලා මතකයිද? m කියන්නේ x නේ. එහෙනම් i සමානයි m ධන n නම් i සමානයි x ධන 2x. තේරුණාද වස්සලා? තේරුණ නැත්නම් i අහන්න. තේරුණාද නැද්ද? පැටලිලා වගේ. ඔව්.
අපි මේ උඩින්ම ලිව්වා නේද m සමානයි x කියලා. ඒක තේරුණාද? ඔව්. ඔව්. n සමානයි 2x කිව්වා නේද? ඒක තේරුණාද? ඔව්. මොකද 2x ඔව්. කියන්නේ m වගේ දෙගුණයක් සමයි n නේද? දෙගුණයක්. ඔව්. එහෙනම් මින් ඉදිරියට අපි m කියලා ලියන්නේ නැහැ. මින් ඉදිරියට අපි ලියන්නේ nx කියලා. ඒක තේරුණාද? ආහා. හරිද? මින් ඉදිරියට අපි n කියලා ලියන්නේ නැහැ. මින් ඉදිරියට ලියන්නේ 2x කියලා. ඒක තේරුණාද? හා. දැන් මෙන්න මෙතන තියෙනව නේද i සමානයි m ධන n කියලා. තියෙනව නේද? තේරුම් නැත්නම් අහන්න. දැන් ප්‍රශ්නේ අපිට දීලා තියෙනවා i සමානයි m ධන n කියලා. ඒක තේරුණාද? ඔව් සර්. ඒක අපි මෙන්න මෙතෙන්ට දාන්නවා මේ. i සමානයි x ධන 2x. දැන් අපි m කියලා ලියන්නේ අපි ලියන්නේ x කියලා. දැන් අපි n කියලා ලියන්නේ අපි ලියන්නේ 2x කියලා. ඒක තේරුණාද? හරි. 2x ට x එකතු කරාම උත්තරේ 3x. ඒක තේරුණාද? ඔව් සර්. ඔව්. මෙතන 2යි මෙතන 1යි. 2යි 1යි 3යි. ඒක තේරෙනවා. හරි. මෙන්න මෙතන දීලා තියෙනවා h සමානයි i ධන n. ඒක පේනවද? මේක පේනවද ඔයාලට? මෙති h සමානයි i ධන n පේනවද? ඔව් සර්. ඔව්. දැන් අපි ලියනවා මෙන්න මෙතන h. අපි දැන් i ලියන්නේ නැහැ. අපි දැන් i හොයාගත්ත නේද? i කියන්නේ 3x කියලා හොයාගත්ත නේද? ඔව්. එහෙනම් i වෙනුවට අපි ලියනවා මේ h සමානයි i ධන n වෙනුවට අපි ලියනවා h සමානයි 3x ධන 2x. ඒක තේරුණාද? ඔව් සර්. ඔව්. තේරුණ නැත්නම් අහන්න. ශිෆානා තේරෙන්නේ නැත්නම් අහන්න. ඕකේ සර්. හරි. ඊළඟට 3x ට 2x එකතු කරාම උත්තරේ කීයද? 5x. h සමානයි 5x. දැන් මෙන්න මෙතන දීලා තියෙනව නේද? h සමානයි j කියලා. පේනවද? ඔව්. ඔව්. එතකොට j j 5x. ඒක තේරුණාද? ඔව් සර්. ඔව්. මේ වෙතින් කරද්දි තේරෙනවා. හැබැයි ඉතින් තමන්ම කරන්න ඕනේ. නැත්නම් වැඩේ තේරෙන්නේ නැහැ. දැන් ඔන්න මෙතන දීලා තියෙනවා L සමානයි I ධන J ධන N. තේරුණාද? I අපි හොයාගත්තා 3x. J අපි හොයාගත්තා 5x. හරිද? N අපි හොයාගත්තා 2x. ඒක තේරුණාද? හරි. ඕම විනාඩියක් ඉන්න. හරි. 3x ධන 5x ධන 2x සමානයි 10x. ඒක තේරුණාද? L සමානයි 10x. හරි. ඔන්න අපි පල්ලෙහාට යනවා. ඒකේ උත්තරේ මම WhatsApp කරලා තියෙනවා. දැන් ඔන්න අපි හොයාගත්ත උත්තර ටික. මේකයි තනියෙන් හදන්න. පොඩ්ඩක් මම කියන්නම්.
මම ඒක ෂෙයා කරලා නැහැ මම ෂෙයා කරන්න පොඩ්ඩක් ඉන්න. Mampu tunggu anak. දැන් අපි ලියනවා අපි උඩ හොයාගත්ත ඒවා ටික සාරාංශ වශයෙන් ලියනවා. දරුවා ලකුණු දරුවා ලකුණු අපි මුලින්ම m හොයාගත්තා. ඊළඟට n ඊළඟට i ඊළඟට h ඊළඟට j ඊළඟට l ඊළඟට k m කීයද ළමයි x mx කියලා අපි හොයාගත්තා. n කියන්නේ m වගේ දෙගුණයක්. ඒ නිසා ඒක 2x කියලා හොයාගත්තා. i 3x කියලා හොයාගත්තා. h 5x කියලා හොයාගත්තා. j x ට සමාන නිසා ඒකත් 5x කියලා හොයාගත්තා. l 10x කියලා හොයාගත්තා. අඩුම ලකුණු k කියලා ප්‍රශ්නේ තියෙනවා. මේ ටික තේරුණාද ළමයි? කවුරටක් ගාලා උත්තර දෙන්න. තේරුණා සර්. හරි. දැන් ප්‍රශ්නේ ලේසි. වැඩිම ලකුණු ලැබුණු ළමයා කවුද? කියන්න උත්තරේ. වැඩිම L. L ගේ ලකුණු සමාන වන්නේ කවර තිදෙනාගේ ලකුණු වලටද? ආයක දීලා තියෙනවා. H J N කියලා දීලා තියෙනවා ප්‍රශ්නේ. ඔයගොල්ලෝ WhatsApp එකේ බලා ගන්න. H කීයද? 5යි. J කීයද? 5යි. L 10 N කීයද? 2යි. ඒක ගැලපෙන්නේ නැහැ. ඒකට උත්තරය ඔයගොල්ලෝ හොයලා මට එවන්න. ප්‍රශ්නේ ආයෙ පාරක් හදන්න. L හැදෙන්නේ කුමන තුන් දෙනා එකතු කරාමද කියලා හොයන්න. තේරුණාද වස්සලා? ඔව් සර්. හරි. ඒ වැඩේ කරන්න. ඒක අපි කාලේ ගන්න ඕනේ නැහැ. අපි ඊළඟ ප්‍රශ්නට යමු. ඊළඟ ප්‍රශ්නේ මම ඕගලන්ට දීලා තියෙනවා වයස් ගැටලුවක්. A ගේ වයස B ගේ වයසට වඩා 4කින් වැඩිය. A ගේ වයස B ගේ වයසට වඩා 4කින් වැඩිය. WhatsApp එකේ දාලා තියෙන ළමයි ස්ක්‍රීන් එකේ නෑ. මම මේක වෙනම ඕනනම් PDF එකක් එවන්නම් ආයෙ ප්‍රශ්න ටික. A ගේ වයස B ගේ වයසට වඩා 4කින් වැඩි කියන්නේ B ට 4ක් එකතු වුණොත් තව අවුරුදු A ගේ වයස හැදෙනවා කියන එක නේද? කවුරු උත්තර දෙන්නේ? චතුරි A ගේ වයස සමානයිලු B ගේ වයසට වඩා 4ක් නේද? කවුරු උත්තර දෙන්න ඕනේ නේද? තේරුණාද නැද්ද කියලා? ඔව් සර්. මේ වචන පටල ගන්න එපා. 4 ගුණයක් නෙමෙයි හොඳේ. 4 ගුණයක් නෙමෙයි. A ගේ වයස B ගේ වයසට වඩා 4ක් වැඩිලු. ඒ කියන්නේ B ට 4ක් එකතු කරොත් A ගේ වයස එනවා. B ට අපි කියමු වයස 5යි කියලා. මේක 4ක් එකතු කරාම උත්තරේ 9යි. එහෙනම් A ගේ වයස කීයද? ඔයගොල්ලෝ උත්තර දෙන්නේ නැත්නම් මේ වැඩේ තේරෙන්නේ නැහැ. B ට 4ක් එකතු කරොත් B ගේ වයස 5යි නම් B ට 4ක් එකතු කරොත් උත්තරේ 9යි. එහෙනම් A ගේ වයස කීයද? වසලා 4. අයියෙන්
නෑ. B ගේ වයස 5යි කියලා හිතමු. B ගේ වයස කීයද අපි හිතන්නේ? 5යි කියලා. B ට 4ක් එකතු කරාම උත්තරේ කීයද? 9යි. එහෙනම් A ගේ වයස කීයද? 4යි. 9යි. මේ A සමානයි B එකතු කිරීම 4. A සමානයි මොකද්ද ළමයි? හරි. B එකතු කිරීම 4. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ දීලා තිනවා මේ A ගේ වයස B ගේ වයසට වඩා 4කින් වැඩි. ඒක තේරුණාද? ඔව්. ඒ කියන්නේ අපි උදාහරණයක් හැටියට B ට 5යි කියලා හිතුවොත් B ට 4ක් එකතු කරාම 9යි. එහෙනම් A ගේ වයස කීයද? 9යි. 9යි. හරි. ඊළඟට දීලා තියෙනවා C ගේ වයස B ට වඩා දෙගුණයක් කියලා මේ C ගේ වයස 2යි B. B වගේ දෙගුණයක්. 2යි B කියන්නේ මොකද්ද ළමයි? නගල උත්තර දෙන්න. 2යි B කියන්නේ මොකද්ද? B වගේ දෙගුණයක්. ඔයගොල්ලන්ට තේරුණාද නැද්ද කියලා මම තේරුම් ගන්න උත්තර වලින් උත්තර දෙන්න. 2යි B කියන්නේ මොකද්ද? B වගේ දෙගුණයක්. ඔව් B වගේ දෙගුණයක්. C ගේ වයස B වගේ දෙගුණයක්ලු. මේක තේරුණාද? ඔව්. ඒ ඊළඟට දීලා තියෙනවා A ධන B ධන C සමානයි 28යි. A ගේ වයසයි B ගේ වයසයි C ගේ වයසයි එකතු කරාම උත්තරේ කීයද? 28යි. දැන් අපි මෙතනදී මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ මෙතන දුන්න එක්කෙනාගේ මේ උඩ ඉන්න දෙන්නගේ අඩුම වයස තියෙන එක්කෙනා x හැටියට ගන්නවා. උඩ ඉන්න දෙන්නගෙන් අඩුම වයස තියෙන කාගේද? ඒට. හොඳට තේරුම් ගන්න බලන්න. ඒ නේස. B උඩ ඉන්න දෙන්නගේ අඩුම වයස කාගේද? B. ඇයි ළමයි? B ට 4ක් එකතු වුණාමනේ A හැදෙන්නේ. A ගේ වයසට සමාන වෙන්න නම් B ට කීයක් එකතු වෙන්න ඕනද? 4ක් එකතු වෙන්න ඕනේ. A ට සමාන වෙන්න නම් B ට වයස කීයක් එකතු වෙන්න ඕනද? 4ක්. 4ක්. වස්සලා තේරුණාද? ඔව්. A ගේ වයසට වයස B ට වඩා 4කින් වැඩි. කාගේ වයසද වැඩි? A ගේ වයස A ගේ වයස වැඩි. එහෙනම් අඩු කාගේද? B. අඩුම එක්කෙනා අපි x හැටියට ගන්නවා. ඒක තේරුණාද වස්සලා? ඔව්. දැන් බලන්න. මෙතන අපි ලිව්වා A සමානයි B ධන 4. A සමානයි B ධන 4. මෙතන අපි ලියනවා A සමානයි x ධන 4. ඒක තේරුණාද වස්සලා? ඔව්. ඇයි x ලියන්නේ? අපි B x හැටියට ගත්ත නිසා. තේරුණ නැත්නම් අහන්න. හරි. ඊළඟට කියනවා C සමානයි B 2යි B ලු. ඒකම අපි ලියනවා C සමානයි 2යි x. ඒක තේරුණාද? හරි. ඊළඟට කියනවා A ධන B ධන
C සමානයි 28යිලු. දැන් A අපි හොයාගත්තා. A කියන්නේ x ධන 4. ඒක තේරුණාද? A කියන්නේ x ධන 4 කියලා අපි ඔව්. මෙතන හොයාගත්තා නේද? ඒක තේරුණාද? අගල උත්තර දෙන්න. ඔව් සර්. ඔව්. මම මේ උගුරු යමාවරින් කතා කරන්නේ ටක් ගාලා උත්තර දෙන්න. අපි ඒක වරහන් කරගන්නවා. ඒක තනි එකක් නේ. ඒ නිසා ඒක අපි වරහන් කරගන්නවා. ඊළඟ මේ මෙතන ධන ලකුණ තියෙනව නේද? ඒ ධන ලකුණ අපි මෙතෙන්ට ගන්නවා. B සමානයි කීයද? ළමයි A සමානයි x ධන 4 නම් B සමානයි කීයද? x x x දෙකයි නෑ B සමානයි x මේ තියෙන ළමයි මේ B සමානයි x x x B සමානයි x මේක එකපාර තේරෙන්නේ නැහැ දෙතුන් පාර රෙකෝඩින් එක අහන්න මේ ධන ලකුණ මෙන්න මේ ධන ලකුණ අපි මෙතෙන්ට ගන්නවා මෙන්න මේ ධන ලකුණ අපි මෙතෙන්ට ගන්නවා C අපි හොයාගත්තා මෙන්න මෙතනදී C කීයද? 2x 2x සමානයි 28යි තේරුණා වගේ ඉන්න එපා තේරෙන්නේ නැත්නම් අහන්න හරි දැන් අපි වරහන් අමතක කරමුකෝ මෙතන තියෙනවා x ධන 4 ඒ කියන්නේ a ගේ වයස නේද? ඔව්ද? ඔව් ඔව් ඊළඟට ඔව් මෙතන සර්. තියෙනවා ධන ලකුණ ඊළඟට මෙතන තියෙනවා x අකුර ඒ කියන්නේ b ගේ වයස නේද? ඔව් ඔව් මෙතන තියෙනවා ධන ලකුණ ඊළඟට තියෙනවා 2x ඒ කියන්නේ ඒක c c ගේ c වයස ගේ නේද? වයස. සමානයි ඔව් 28යි සමානයි 28යි හරි කියන්න මට ගැසට් එකේ මම මතක විදියට තිබුණේ මේ බලන්න ගැසට් එක විනාඩියක් ඉන්නවා ගැසට් එකේ තියෙන්නේ අර විවෘත තරංග විභාගය කියලා තිබුණට යට තියෙනවා දැනට රාජ්‍ය සේවයේ නිරත වෙන අය ආයතන ප්‍රධානියාගේ අස්සන අරන් එවන්න ඕනේ කියලා. ඒ කියන්නේ විවෘත සහ සීමිත දෙකම එකට කැඳෙවුවා සමානයි. ඒ කියන්නේ විවෘත තරංග විභාගෙට දැනට රාජ්‍ය සේවයේ ඉන්න අයට ඉල්ලන්නත් පුළුවන්. එහෙම ඇප්ලිකේෂන් එකක් නේද ඔයගොල්ලෝ පිරෙවි මතකද ඔයගොල්ලන්ට? ඔව් සර්. ඔව්. ඒ නිසා මම හිතනවා දෙපාර්තමේන්තු දෙගොල්ලන්ටම එකපාර විභාගෙ තියයි කියලා. ඇඩ්මිෂන් එයි අවදානෙන් ඉන්න. එහෙම නොවුනොත් අපි පොඩ්ඩක් කල්පනාවෙන් ඉඳලා බලමු. පොඩ්ඩක් හොයලා බලමු. හරි. දැන් අපි ආයේ ප්‍රශ්නෙට යමු. ළමයි අපිට මේ හතර තියෙනව නේද මෙන්න මෙතන. ඔව් මේ හතර ගැන අපි දැන් දන්නේ නැහනේ. මේ හතරට මොකද්ද කරන්න කියලා අපි තාම දන්නේ නැහැ. නමුත් අපිට මෙන්න මෙතන x එකක් තියෙනවා. මෙන්න මෙතන x එකක් තියෙනවා. මෙන්න මෙතන 2x තියෙනවා. මේ ටික අපිට එකතු කරන්න පුළුවන් නේද? ඔව් ඔව්. x එකයි i ඔන්න x එක ලිව්වා. ඔන්න x ලිව්වා. ධන ලකුණ දැම්මා. හතර අමතක කරා. ඔන්න අනිත් x එක ලිව්වා. ධන ලකුණ දැම්මා. ඔන්න 2x ලිව්වා. සමානයි 4x. මෙතන 2යි මෙතන x 1යි මෙතන x 1යි එකතු වුණාම උත්තරේ කීයද ළමයි? 4x. ඒක තේරුණාද? ඔව් සර් ඔව්. දැන් ඔන්න අපි 4x මේ පැත්තට ගන්නවා. ධන 4ක් අපි අමතක කරාට දැන් අපි මේ 4 මෙතෙන්ට ගන්නවා. ඒක තේරුණාද? ස්ක්‍රීන් එක සර් උඩට ගන්නවා. පොඩ්ඩක්. ඕමින්.
දැන් අපි අර x අකුරු ටික එකතු කරා. එතකොට උත්තරේ 4x වෙනවා. ඒක තේරුණාද? ඔව් ඔව් ඔව්. සර්. ධන ලකුණු 4කුත් තිබුණා. ඒක මතකයිද? ඔව්. සමානයි 28යි කියලා ආවා. ඒක මතකයිද? ඔව්. දැන් අපි මේක සමීකරණයක් කරන්න ඕනේ. සමීකරණයකදී සමාන වෙන්න ඕනේ. මේ හතරට කරන්න දෙයක් නැති හින්දා අපි මේ හතර අඩු කරනවා. 4x එහෙමම ලියනවා. ධන ලකුණ එහෙමම ලියනවා. 4 එහෙමම ලියනවා. ඒ හතරට කරන්න දෙයක් නැති නිසා අපි හතරක් අඩු කරනවා. සමානයි 28 එහෙමම ලියනවා. ඒ ටික තේරුණාද? ඔව් සර්. ඔව්. සැකෙන් උත්තර දෙන්න එපා. තේරුම් නැත්තම් නෑයි කියන්නේ. දැන් මේ හතරක් තියෙනවානේ. 4x අපිට පස්සේ විසඳ ගන්න පුළුවන්. 28 අපිට පස්සේ විසඳ ගන්න පුළුවන්. දැන් තියෙන ප්‍රශ්නේ තමයි මෙන්න මේ හතර. මේ හතරට කරන්න දෙයක් නෑ. ඒ නිසා අපි කරන්නේ මේ හතර අඩු කරනවා. ඒක තේරුණාද වස්සලා? ඔව් සර්. ඔව්. දැන් මේ පැත්තේ 28 තියෙනවානේ. මේ පැත්තෙන් හතරක් අඩු කරොත් මේ පැත්තෙනුත් හතරක් අඩු කරන්න ඕනේ. ඒක තේරුණාද? ඔව් සර්. ඔව්. 28න් හතරක් ගියාම කීයද? 24. 24යි. දැන් මේ හතරෙන් මේ හතර අඩු කරාම ඉතුරු වෙන්නේ 4x නේ. ඒක තේරුණාද? ඔව් මේ හතරෙන් මේ හතර අඩු කරාම ඉතුරු වෙන්නේ 4x. 4x සමානයි 24යි. දැන් වැඩි එලෙසි. 4ත් බෙදනවා 4ෙන්. 24ත් බෙදනවා 4ෙන්. ඒක තේරුණාද? ළමයි ඔව් සර්. සමීකරණ කියන්නේ මේ සමාන ලකුණෙන් දෙපැත්ත බැලන්ස් කරන්න ඕනේ. සමීකරණ කියන්නේ මේ සමාන ලකුණෙන් දෙපැත්ත බැලන්ස් කරන්න ඕනේ. දැන් මෙතන හතරක් අඩු කරා නම් මෙතනත් හතරක් අඩු කරන්න ඕනේ. දැන් මෙතන අපි x තනි කරන්න නම් 4x බෙදන්න ඕනේ 4ෙන්. x තනි කරන්න නම් 4x බෙදන්න ඕනේ 4ෙන්. 4x 4ෙන් බෙදනවා නම් මේ පැත්තේ 24ත් 4ෙන් බෙදන්න ඕනේ. ඒක තේරුණාද? ඔව් හරි. මෙන්න මේ හතරට මේ හතර කැපෙනවා. 4 4ෙන් බෙදුවම උත්තරේ බිඳුවයි. බිඳුව ලියන්නේ අපි x ලියනවා. ඒක තේරුණාද? ඔව් සර්. ඔව්. 24 4ෙන් බෙදුවම උත්තරේ කීයද? 6යි. 6යි. x සමානයි 6යි. දැන් ඔන්න අපි උත්තරේ හොයාගත්තා. අපි උඩදී කිව්වනේ ඒක උත්තරේ මම දාලා තියෙනවා වයස් ගැටලුව කියලා. බලන්න. a සමානයි b ධන 4යි. c සමානයි 2යි b. a ධන b ධන c සමානයි 28යි. b අපි x හැටියට ගත්තා. a සමානයි x ධන 4යි. අපි උඩදී හොයාගත්තා x සමානයි 6යි කියලා. x කියන්නේ b නේ. අපි b සමාන කරේ කොකටද? x ට. අපි b සමාන කරේ x ට. x කියන්නේ 6යි නම් b කියන්නේ කීයද ළමයි? අපි උඩදී කිව්වා b සමානයි x කියලා. දැන් අපි හොයාගත්ත x කියන්නේ 6යි කියලා. එහෙනම් b කියන්නේ කීයද ළමයි? මැසේජ් දාන්න එපා. මට මැසේජ් බාන වෙලාවක් නෑ. 10යි. පටල ගන්න එපා. අපි කිව්වා හරිද? හරි.
චතුරි හරි උත්තරේ දාලා තියෙනවා. 10යි සර්. ළමයි අපි උඩදී කිව්වා නේද b සමානයි x කියලා. මතකද? ඔව්. ඔව්. දැන් අපි හොයාගත්තා නේද x සමානයි 6යි කියලා. ඔව්. ඉතින් ළමයි b සමානයි x නම් x සමානයි 6යි නම් b සමානයි 6යි. තේරුණාද? ඔව් සර්. ඔව්. b සමානයි 6යි. අපි කිව්වා උඩදී a කියන්නේ aට bට වඩා වයස අවුරුදු 4ක් වැඩි කියලා. a ගේ වයස bට වඩා අවුරුදු 4ක් වැඩි. එහෙනම් a ගේ වයස කීයද? 10යි. 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 අපි කිව්වා a ධන b ධන දරුවන් නිශ්ශබ්ද කරගන්න. a ධන b ධන c සමානයි 28යි කියලා. දැන් අපි හොයාගත්ත a කියන්නේ 10යි b කියන්නේ 6යි උත්තරේ 28යි. එහෙනම් c කියන්නේ කීයද? අපි කිව්වා a ධන b ධන c සමානයි 28යි කියලා. අපි දැන් හොයාගත්තා a කියන්නේ 10යි b කියන්නේ 6යි 10යි 6යි කීයද ළමයි? 16යි. 16යි. 28න් 16ක් අඩු කරාම කීයද? ඔව් 12යි. 12යි. එහෙනම් c ගේ වයස කීයද ළමයි? 12යි. 12යි. මේ රෙකෝඩින් එක දෙතුන් පාරක් අහන්න එතකොට තේරෙනවා. ඒ තේරෙන්නේ නැත්නම් කෝල් එකක් දෙන්න. 7 වෙනිදා විභාගේ තියෙනවා කියලා හිතාගෙන වැඩ කරන්න. 7 වෙනිදා විභාගේ තියෙයි මට හිතෙන විදියට නම්. ඔයගොල්ලන්ගේ ගෙදර ඇඩ්‍රස් එකමනේ තැපැල් දීලා තියෙන්නේ නේද? නෑ සර් ඔෆිස් එකටනේ එන්නේ. නෑ නේ ඔෆිස් සර්. එකට එන ඔෆිස් එකට ඒවා. හරි. අවධානයෙන් ඉන්න සඳුදා වෙනකොට එයි. ඊළඟ ප්‍රශ්නේ දීලා තියෙනවා අනුපිළිවෙල ළමයි දරුවෝ නිශ්ශබ්ද කරගන්න. අනුපිළිවෙල මගෙත් ඉතින් දරුවෙක් ඉන්නවා ගෙදර මේ මගේ නෝට්ස් වල මේ පේනවනේ රතු පාටින් ඉර ඇඳලා තියෙනවා. රතු පාටින් එක එක ලියලා තියෙනවා. මොකද කරන්නේ ඉතින්? මගේ ළඟ දෙන්නෙක් ඉන්නවා සර් හරි වදේ. දෙන්නම වෙලා බලාගෙන ඉන්නවා. මේ මම ලියපු පරණ නෝට්ස් වල මේ තියෙන මේ රතු පාටින් එක එක වැඳලා. හරි. ඊළඟට දීලා තියෙනවා ළමයි අනුපිළිවෙල ගැටලුවක්. අනුපිළිවෙල ගැටලුවක්. එහෙම එකක් එන්නත් පුළුවන් හොඳේ. මේ බලන්න. 2 තියෙනවා 6 තියෙනවා 7 තියෙනවා මේ වගේ වීඩියෝ සෑහෙන ගාණක් මම දාලා තියෙනවා ගෲප් එකට ලැබෙච්ච නැති කෙනෙක් ඉන්නවනම් කියන්න ඒ ඔක්කොම බලන්න වෙනවා පහුගිය මාස ගානෙම කරපුවා මම දාලා තියෙන්නේ පෙබරවාරි මාසයේ ඔයගලන්ට ඒ පැකේජ් එකම හම්බ වෙනවා 2 6 7 21 22 66 විනාඩියක් දෙන්නම් මේකේ පැටර්න් එකක් තියෙනවා නම් හොයාගන්න 2ට පස්සේ 6 6ට පස්සේ 7 7ට පස්සේ 21 21ට පස්සේ 22 22ට පස්සේ 66 චතුරි හොයාගත්තා නම් මෙසේජ් එකක් දාන්න නැත්නම් මයික් එක ඔන් කරලා උත්තර දෙන්න ළමයි මේ ලින්ක් එක බ්‍රේක් වෙයි ඊට පස්සේ මම විනාඩි 10කින් විතර ආයි ලින්ක් එකක් දානවා ශිෆාන පැටර්න් එකක් හොයාගන්න පුළුවන්ද ඔව් බලන්න සර්. හරි චතුරි කොහෙද උසාවිය කිව්වේ
හරි ළමයි. මම දැනට මේක හදන්නම්. ඔව් තුන්වරක් කියන දෙක තුන්වරක් දෙක 6යි. හ්ම්. හතරක් 3 21යි. හ්ම්. 22 3 කරාම හරි. 66යි. හරි. මේ බලන්න ළමයි. දෙවරක් 3 6යි. 6 ධන 1 7යි. 7 වරක් 3 21යි. 21 ධන 1 22යි. 22 වැඩි කිරීම 3 66යි. ඊළඟ උත්තරය කීයද? ඊළඟ ගාන කීයද?